තෙරුවන් සරණයි. අද මම මේ වීඩියෝ එක දාන්න හදන්නේ මේ රටේ මෝඩ මිනිස්සුන්ට මෝඩකමට අඳපු මෝඩ පාලකයෝ මෝඩ මාධ්‍ය මුන්ගේ අවස්ථාවාදීකමට මේ රටේ ජනතාව ඇඳුවා. ඉතින් ඒ අඳපු එකේ අද මේ දාන්න හදන්නේ මේ තමයි වල්ලපට්ටා. මේ වල්ලපට්ටා අපේ රටේ තිබ්බ සාකයක්. නමුත් මේ වල්ලපට්ටා දැන් අවුරුදු ගානකට උඩ ඉඳන් පොලිසියෙන් ඇවිල්ලා ඔය කපන ගස් ළඟට ගිහිලා වල්ලපට්ටා මෙච්චර ඇල්ලුවා වල්ලපට්ටා මෙච්චර තිබ්බා කියා මුන් කිව්වා. එතකොට අද තියෙන මේ වල්ලපට්ටා ගහක් තමයි මේ තියෙන්නේ. මේ වල්ලපට්ටා ගහක් කපලා මේ අපේ මේ වල්ලපට්ටා ගහේ මුල තමයි මේ තියෙන්නේ. ඉතින් ඔබට මේ කොලේ හොඳට අඳුරන්න පුළුවන් මේ වල්ලපට්ටමද කියලා. එහෙනම් වල්ලපට්ටම තමයි. හරි. මම මේක දාන්නේ පොලිසියෙන් අල්ලලා කරලා පෙන්නපු තැන් වල දඩ ගහපු තැන් වල සල්ලි තිබ්බනම් අද මේ රට ගොඩ දාන්න තිබ්බා. අද අපේ ගමේ ගේට ඉස්සරහා අද වල්ලපට්ට බවන ලොකු ඉඩමක්. ඒ ඉඩම එතකොට ඉඩම අවුරුදු 30ක් 20ක් මේ රට ආපස්සට ඇදගෙන යන වල්ලපට්ටා. මේ රට අවුරුදු 20ක් 25ක් 30ක් මේ රට වට්ටන වල්ලපට්ටා. මේ රටේ ඩොලර් මෙච්චර ගෙනාවනම් ඩොලර් මෙච්චර තිබ්බනම් මේ වල්ලපට්ටවල තියෙන සාකයෙන් කොච්චර කාලයක් මේ රට විනාශ වෙයිද? මේ රට අවුරුදු 25කට 30කට 50කට මේ රට යනවා. මෝඩ මිනිසුනේ උඹලා රැවටෙන්න එපා. මේ පාලකයෝ මේ මාධ්‍ය සංදර්ශන දාන මාධ්‍යකරුවෝ කරන්නේ මේ රටේ පාලකයෝ ටික කරන්නේ මේ ජනතාව රවට්ටලා මේ ජනතාවගේ මොලේ විකෘති කරලා මොලේ විනාශ කරලා මේ මිනිස්සු කරන්නේ මේ වල්ලපට්ට වලට කරුවේ මොකද? අද වල්ලපට්ට වමනවා. හැබැයි අවුරුදු 50ක් යනකම්වත් මේ ගහකින් කරපු දේ පෙන්නපු දේ එකේ පෙන්වද? එකෙක් පෙන්නලා නැහැ මේ වල්ලපට්ට වලින්. මේ අපි ගත්තේ මේ වල්ලපට්ට ගහින් තමයි මෙන්න මේ සුවඳ විලවුන් හදන්න ගහක් පළලා පෙන්නපල්ලා මෙන්න මේක තමයි මැද මෙච්චරයි තියෙන්නේ මේක තමයි. ඉතින් මොකද කරුවේ අපේ රටේ මිනිස්සුන්ට නඩු දාලා අපේ රටේ මිනිස්සු උසාවි ගිහිල්ලා අපේ මිනිස්සු ගිහිල්ලා හිරේ දාලා ඒ කෙරුවේ ඒ රටවල් වලට කරන්න ඕන දේ තමයි ඒ කෙරුවේ. ඉතින් මම කියන්නේ තාමත් මේ රැවටෙන්න එපා. කෝපි වවලා, ගම්බිරිස් වවලා, කුරුඳු වවලා, මේ රටේ රබර් වවලා, පොල් වවලා ආනයනය කරන්න මේ රටේ ඉන්න පාලකයා මෝඩයා මේක දැනගන්න ඕන. මේක කරන්න. මේක කරපල්ලා. දැන්වත් රබර් ටික වවලා, පොල් ටික වවලා, කුරුඳු ටික වවලා, තේකොළ ටික වවලා පිටරට ඇරලා ඩොලර් ටික ගනියව. තොපිට තාමත් මේක තේරෙන්නේ නැහැ මෝඩ හරකනේ. මෝඩ බූරු 70. මම කියන්නේ ඒකයි මේ දේ තාම තේරෙන්නේ නැහැ. තොපිට කණ්ඩ නැති වෙනකොට කොළ වර්ග කණ්ඩ බෑ. වල්ලපට්ට අමුඩ ගහන්න. වල්ලපට්ට කණ්ඩද මැල්ලුම් කණ්ඩද? ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ එක දැම්මේ. මේ රටේ මෝඩ ජනතාව අන්දන නිසා, මෝඩ ජනතාවගේ මොලේ විකෘති කරන නිසා, මොලේ පෑදෙන්න තමයි මේක දැම්මේ. වල්ලපට්ට හිටවන්න එපා. ඔබ හිටවන්න කුරුඳු තේ, කෝපි, ගම්බිරිස්, කරාඹු, මේවා කොකෝ මේවා වවන්න. කුඹුරු ටික වවන්න. මේක තමයි අපේ රටේ දියුණුව. මේක තමයි අපේ රටේ සෞභාග්‍ය දැක්ම. මේක තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ. මේක තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකාවට අඳුන්ලා දෙන්නේ මේ ලංකාවේ පුරවැසියෙක් රටේ පුරවැසියෙක් තමයි මේ කතා කරන්නේ. ඉතින් ඔබට තෙරුවන් සරණයි. ජය වේවා. මේ රට ජය ගන්නම්. මෝඩ මිනිස්සුනේ අපි එක අහුවෙන්න. ජය වේවා.